රයිට් සුබ අලුත් අවුරුද්දක් ඔයගලන්ට උදාවුණු 2026 අලුත් අවුරුද්ද ඔයගලන්ගේ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ට සිද්ධ වෙන සුබ නවසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඔයගලන්ට වීඩියෝ එකක් අලුත් අවුරුද්දේ ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයගලන්ව බය කරන්න නෙමෙයි හදන්නේ. ඔයගලන්ට පොඩි ඉන්ෆෝමේෂන් එකක් දෙන්න. ඔයගලන් මේ වරද කරනවා නම් කරන්න කලින් තමයි මේක මම මේ කියන්නේ. මොකද්ද මේ පත්තු නොවෙච්ච බෝම්බේ? මුලින්ම කියන්න ඕන මං ඇයි මේ වගේ වීඩියෝ එකක් කරන්න අද ලෑස්ති වුණේ කියලා. හේතුව ඇත්තටම ෆින්ලන්ඩ් වල මෙහෙ ඉන්නවා ගොඩක් ශ්‍රී ලාංකිකයෝ ගොඩක් පරණ කට්ටිය අවුරුදු 15 20 වගේ ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ මෙහෙ ඔෆිෂියලි වැඩ කරන කෙනෙක් මට රික්වෙස්ට් එකක් කරා මල්ලි මෙන්න මේ ඉන්ෆෝමේෂන් එක ෂෙයා කරන්න අපේ එන්න ඉන්න අයට සහ පිට ඉන්න අයට විශේෂයෙන්ම එන්න ඉන්න අයට කියලා. ඉතින් ඒකයි මම අද මේ වීඩියෝ එක ඔයගලන්ට ගේන්න හදන්නේ. කෙලින්ම කාරණාවට යන්න මොකක්ද කියන එක. ඔයගලන් දන්නවා ෆින්ලන්ඩ් එන්න කලින් තියෙන ලොකු ඩොකියුමන්ට් ප්‍රොසෙස් එකක්. ඉතින් මේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එකේදී සමහර ඩොකියුමන්ට්ස් සමහර අය හදනවා ෆේක් ඩොකියුමන්ට්ස්. ඉතින් ඒක කරන්න එපා. මම ඊට කලිනුත් කියලා තියෙනවා මේ වැඩේ කරන්න එපා කියලා. මොකද මගෙන් මේ වීඩියෝ කරන්න කියලා රික්වෙස්ට් කරපුව ඒ කෙනා මට ඩොකියුමන්ට්ස් ටික පෙන්නලා කිව්වා. මේ වෙනකොට එයා මේ ගවර්න්මන්ට් එකේ ඔතොරිටිස් එක්ක කේස් තුනක් ෆයිල් කරගෙන යනවා. ඒ තුනම අපේ ශ්‍රී ලාංකිකයන්ට විරුද්ධව මේ රජයෙන් කරලා තියෙන නීතිමය කටයුතු පිළිබඳව. ඉතින් මොකක්ද මේ හේතුව? ඒ කේසස් තුනම අදාළ වෙන්නේ ඇත්තටම ඩ්‍රයිවිං ලයිසන්ස් සම්බන්ධව. මොකද ලංකාවේ එනකොට එක ලේඩි කෙනෙක් එයා පොරට ඩ්‍රයිවිං ලයිසන් එකක් හදාගෙන ඇවිල්ලා මෙහි ඩ්‍රයිවිං ලයිසන් එක ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් ඒක මෙහෙදී අහුවෙලා තියෙනවා. ඒක දැන් එයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. සහ අනිත් දෙන්න පිරිමි දෙන්නෙක් ඒ දෙන්න බර වාහන ඩ්‍රයිවිං ලයිසන් ලංකාවෙන් හොරට හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඒකත් දැන් මේදී අහුවෙලා තියෙනවා. ඉතින් ඒ කේසස් තුනම දැන් ෆයිල් කරලා තියෙනවා මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ කොයිම වෙලාවකවත් කිසිම නීති විරෝධී විදිහට ඩොකියුමන්ට් එකක් හදන්න එපා. නීතික ඩොකියුමන්ට්ස් කිසිම දෙයක් හදන්න එපා. මොකද ස්ථීරව මෙහිදී ඒවා අහුවෙනවා. අනිත් එක මම මේ වීඩියෝ එකටම තව පුංචි දෙයක් එකතු කරන්නම්. ඔයගොල්ලන් VFS යනකොට එහෙම නැත්නම් ඩොකියුමන්ට් ප්‍රොසෙස් එකේදී තව කරන දෙයක් සමහර අය ෆන්ඩ් සෝසස් හදනවා. ඉතින් ලෑන්ඩ් සේල්ස් කරා කියලා වාහන විකුණුවා කියලා මට හොඳට මතකයි මම ලංකාවේ ඉඳි මල්ලි කෙනෙක් කතා කරා. ලංකාවේ පුද්ගලික ෆයිනන්ස් කම්පැනි එකක එයා ෆික්ස් ඩිපොසිට් එකක් තිබුණා කියලා ඩොකියුමන්ට් එකක් හදලා දාලා එයාගේ වයිෆ්ගේ ඩිසිෂන්ස් ඇවිල්ලා තිබුණේ. ඒ මල්ලිට විතරයි ඩිසිෂන්ස් එන්න තිබුණේ. කොහොම හරි අන්තිම වෙලාවේ මල්ලි ඒ නංගිට ෆින්ලන්ඩ්ට එන්න එයා ටිකට්ස් දාලා තිබුණේ. ඉතින් අන්තිම මොහොතේදී අහුණා එයා හදපු ඩොකියුමන්ට් එක ෆේක් ඩොකියුමන්ට් එකක් කියලා. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම එයාගේ ගමන එතනින් ඉවරයි. එයාගේ මුළු ෆැමිලි එකම ගමන එතනින් ඉවරයි. I think මං හිතන්නේ ඒගොල්ලන්ට කාලයක් යනකල් යුරෝප් රීජන් එකකට එන්න පුළුවන් වෙයි කියලා යුරෝපියන් රීජන් එකකට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන් ඩොකියුමන්ට්ස් හදනකොට අනිවාර්යයෙන්ම හරියටම බලලා ඇත්ත ඩොකියුමන්ට්ස් හදන්න, ඇත්ත ඩොකියුමන්ට්ස් සබ්මිට් කරන්න. මොකද හේතුව මේගොල්ලන් ඒ දේවල් ඔක්කොම තියාගෙන ඉන්නවා ක්‍රොස් චෙක් කරපු අවස්ථාව උනතරම් තියෙනවා ඔයගොල්ලන් අහලා ඇති. ලෑන්ඩ් රෙජිස්ටර් එකකින් චෙක් කරලා තියෙනවා, RMV එකකින් චෙක් කරලා තියෙනවා, බැංක්ස් වලින් චෙක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ජුවලරිස් මෝගේජ් කරලා ගන්න දේවල් පවා ඒගොල්ලන් රැන්ඩම්ලි චෙක් කරනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ඩොකියුමන්ට්ස් ෆේක් ඩොකියුමන්ට්ස් හදන්න එපා. ඒක ඕගොල්ලන්ට විතරක් නෙමෙයි ලාංකික හැමෝටම ඒකේ ලොකු බරපතල ඉම්පැක්ට් එකක් තියෙනවා. අනිත් එක දැන් ඕගොල්ලන් ෆස්ට් ටයිම් එනකොට එන්ටර්ෆිල්ලන් ෆයිල් account එකක් හදනවනේ. අන්නේ එන්ටර්ෆිල්ලන් account එක තමයි ඕගොල්ලන්ට මෙහි දීර්ඝකාලීන ඉද්දී ඒ කියන්නේ අවශ්‍ය වීසා රිනිවල්ස් වලට PR ඇප්ලයි කරද්දී සිටිසන්ස් ඇප්ලයි කරද්දිත් අන්නේ එකම එන්ටර්ෆිල්ලන් account එක තමයි ප්‍රොසෙස් වෙන්නේ. ඒතකොට වීසා රිනිව් කරද්දිත් ඕගොල්ලන් ෆස්ට් ටයිම් වීසා ඇප්ලයි කරන්න හදපු එන්ටර්ෆිල්ලන් account එකම තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ මුලින් ඉඳලා ඩොකියුමන්ට්ස් ඔක්කොම එතකොට මේගොල්ලන්ගේ සිස්ටම් එකේ තියෙනවා. ඒ නිසා කොයිම අවස්ථාවකවත් ඔය වැරදි වැඩේ කරන්න එපා ඔයගොල්ලන්. දැන් ඔය මම එක උදාහරණයක් කිව්වා ඩ්‍රයිවිං ලයිසන් එකේ සිද්ධිය. ඒක ඉතින් ඇත්තටම ලොකු බලපෑමක් වෙයි. මොකද මෙහි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නවා කියන එක ලොකු වැඩක් නෙමෙයි. සාමාන්‍ය ලංකාවේ අලුත් ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඒක මෙහෙට දීලා මෙඩිකල් එක දුන්නාම අපේ ඩ්‍රයිවිං ලයිසන් එක අවුරුදු 15කට හම්බ වෙනවා. මාත් එහෙම අරන් තියෙනවා මගේ වයිෆුත් ඒ විදිහට ලයිසන් එක අරන් තියෙනවා. ඉතින් ඒවිලා මෙඩිකල් එක දුන්නා. මෙඩිකල් එකත් ලොකු දෙයක් නෙමෙයි ඒගොල්ලෝ. සාමාන්‍ය ලංකා මෙඩිකල් එක වගේම ඊටත් වඩා ටිකක් පහසුයි.
මෙඩිකල් එක අරගෙන සබ්මිට් කරාට පස්සේ ලොකු ගණක් යන්නේ යුරෝ 100කටත් අඩු ගණක් යන්නේ. මෙඩිකල් එකට එක සිරීස් වල ටිකක් වෙනස් වෙනවා. ඉතින් මෙඩිකල් එකයි ලයිසන් එකට යුරෝ 36ක් වගේ ගණක් යන්නේ. ලයිසන් එක සාමාන්‍ය මාස 3ක් වගේ යනකොට ගෙදරටම එනවා. අපේ ලංකාවේ ලයිසන් එක මේගොල්ලන් තියාගන්නවා. බර වාහනවලදී නම් කතාව ටිකක් වෙනස්. ඉතින් එකමදී ඔයගොල්ලන් ෆේක් ඩොකියුමන්ට්ස් හදන් ඉන්න එපා. ෆේක් ඩ්‍රයිවිං ලයිසන් එකක් වගේ දෙයක් ලංකාවේ ඉතින් හරියට ජෙනුයින් විදිහට ඔයගොල්ලන් ලර්නර්ස් එකකට ගිහිල්ලා දැන් පොඩි ප්‍රොසෙස් එකේ යම් ප්‍රමාණයක් කාලයක් යනවා ඒක මම දන්නවා. නමුත් ඉතින් ඒක ඔයාලා ෆේක් එකක් හදාන ඇවිල්ලා මෙහෙදී අමාරු වැටෙනවට වඩා ඒ කියන්නේ පත්තුන වෙච්ච බෝම්බයක් කියලා මම අදහස් කරේ. ඕගොල්ලන් කිසිම දෙයක් දන්නේ නැතුව ඔතනින් ඔක හදාගෙන එනවා. හදාගෙන ඇවිල්ලා මෙහෙත් ඕගොල්ලන් සමහරට ටික කාලයක් ඉන්නවා. ඉඳලා එකපාරටම තමයි වැඩේ ඇවිස්සෙන්නේ. එක්කෝ වීසා රිනීවල් එකකදී PR ඇප්ලයි කරන වෙලාවකදී ඇක්සිඩන්ට් එකක් වගේ වෙලාවකදී අන්න එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකත් ඒ වැරදි වැඩේ කරන්න එපා. අලුත් අවුරුද්ද ඔයගොල්ලන්ට මම කියන්නේ ඒකයි. ඉතින් හරිම ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න, හරිම දේවල් ටික කරගන්න. ඔයගොල්ලන්ට ඒතර මේ ගමන වරදින්නේ නැහැ. ඔළුව නිදහසේ මෙහෙට ඇවිල්ලා වැඩ කටයුතු ටික කරන් ඉන්න පුළුවන්.